RTSL මීඩියා පුවත් ප්‍රථමයෙන් සිරස්තල ජනපතිගෙන් උතුරට සහන හරියට කළා නම් අපිට බලය ලැබෙන්නේ නැහැ. නීතිඥ හර්ෂණ නානයක්කාර ජනතාව පිට බර පටවන්න එපා. නාමල් රාජපක්ෂ වගා හානි ගෙවීමට කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්. හොරු හිරේට යවන්න ප්‍රමාද වෙලා තිබෙන්නේ ඩිජිටල් කරණය නොවු නිසයි. නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ වැරදි කරන අයගේ ලිස්ට් අපිත් හදනවා. චාමර සම්පත් නවක වදය දරාගන්න බැරුව වැවට පැන්න සිසුවිය බේරා ගනී. නවක වදය පිටු දැකීමට අගමැතිනියගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙලක්. කවුරු ස්ථිර කළත් අපව ස්ථිර කරලා නැහැ. වසර 10ක් තිස්සේ දහඩිය කඳුළු හෙළන ගොවිපළ කම්කරුවෝ. වගකීමෙන් මාධ්‍ය භාවිතය වැදගත්. ඇමති නලින්ද ජයතිස්ස බිඟුන්ගේ වැදගත්කම ගැන ප්‍රායෝගික වැඩමුළුව සාර්ථකයි. පොළොන්නරුවෙන් ගෙනෙන තොරතුරු. දැහැමි පරපුරක් පොහොසත් රටක්. පොසොන් පෝදා වැඩසටහන ජාතික ගුවන් විදුලියෙන් පානදුර ගල්තුඩේදී. ත්‍රිකුණාමලයේදී නාවික හමුදාව සහ නීති විරෝධී මසුන් අල්ලන්නන් අතර උණුසුම් තත්ත්වයක්. සිදු වරදට දයාසිරි සමාව ගනී. ලක්ෂ 500 ඉඩම ලක්ෂ 50ට ගත්තැයි මන්ත්‍රී අර්චුනාගෙන් වසන්ත සමරසිංහට චෝදනා. ඇමතිවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. අද ප්‍රාදේශීය පුවත් විශේෂාංගයෙන් ලබන 8 වෙනිදා පානදුර කුරුපුමල සුභද්‍රාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ලේදන් දීමේ කඳවුර සහ එදින පොසොන් බැතිගී සරණිය අරුග්ගඩ ඉන්දසරාරාමයේදී සවිස්තරාත්මක පුවත් දැන ගැනීම සඳහා RTSL YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේ නොමැතිනම් අපගේ YouTube නාලිකාවට පිවිසෙන්න.